right. එතකොට මේ සෙෂන් එකේ මම කතා කරන්න යන්නේ අපේ lab system එක ගැන. lab system එකයි විශේෂයෙන්ම ඊළඟට තව තියෙනවා PAC system. ඒ කියන්නේ RIS radiology information system. මේ system දෙකම completely in house අපි develop කරපුවා. කියන්නේ වෙන ICT එකෙන් develop කරපු system එකේ ඒවා තමයි අපි ගොඩක් වෙලාට දැන් ඔය පෙන්නපු ඒවා අපි ඊට වඩා improve කරපු ඒවා. නමුත් lab system එකයි radiology information system එකයි නම් complete rewrites. ඒ කියන්නේ අපිම සම්පූර්ණයෙන්ම මුලින් ඉඳලම ලියපු programs. ඒකට lab එකේ මම කතා කරන්න යන්නේ basically කොහොමද lab එකට sample එකක් receive කරන්නේ. දැන් ડોක්ටර් නිලානි කතා කරා order කරන හැටි, board එකේ හරි clinic එකේ හරි blood collect කරන හැටි, ඊට පස්සේ එතනින් dispatch කරන හැටි ඒ ටික කතා වුණා. මම කතා කරන්න යන්නේ specimen count එකේ ඉඳලා කරන්න වැඩ කටයුතු. එතකොට specimen count එකේදී අපි samples lab එක ඇතුළට බාර ගන්නවා. හැබැයි සමහර වෙලාවට අපිට ඒ sample reject කරන්න වෙනවා. එතකොට ඒ reject කරපු sample එක වෙනුවට අලුතෙන් sample එකක් එවන්න වෙනවා. එතකොට ඒ sample එක බාර ගන්න විදිය කතා කරන්න වෙනවා. බාරගත්තට පස්සේ sample එක lab එකේදී මේක analysis එකක් කරනවා. සමහර විට මේක manual analysis එකක් වෙන්න පුළුවන්. උදාහරණ වශයෙන් UFR, ESR කියන ඒවා machine connected ඒවා නෙමෙයිනේ. ඒතකොට ඒවා manual analysis. එහෙම නැත්නම් automated analysis වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපේ තියෙන biochemistry machines, hematology machines ඔක්කොම ඒ departments වල තියෙන හැම machine එකක්ම අපි integrate කරලා තියෙන system එකත් එක්ක. එතකොට automatically machine එකෙන් කරපුවාම ඒක result එක system එකට pass වෙනවා. එතකොට ඒවා automated analysis. ඔය දෙක ගැන මම කතා කරනවා. ඊට පස්සේ කොහොමද මේ result ටික verify කරන්නේ? ඒ කියන්නේ machine එකේ result එක ආපු පළියට ඒක හැමම අපි කවදාවත් board එකට doctors ලට බලන්න යවන්නේ නැහැ. verification step එකක් තියෙනවා. ඒක technical validation එකක් තියෙනවා, clinical validation එකක්. සමහර tests technical validation එකෙන්ම MLT issue කරන්න පුළුවන්. සමහර test තියෙනවා clinical validation එකක් කරලා doctors ලා තමයි issue කරන්නේ. ඒ කියන්නේ lab එකේ doctors ලා තමයි issue කරන්නේ. එතකොට ඒ step එක කොහොමද කරන්නේ කියන එක. ඊට පස්සේ අපි වැරදිලා verification එකක් කරොත් අපිට තියෙනවා යම් කාලයක් තියෙනවා මේක recall කරගන්න. ඒ වගේම අපිට පුළුවන් මොන හරි critical values direct කරපු ගමන් ඒක ડોක්ටර්ට ඉන්ෆෝම් කරන්න කියලා නිකන් highlight කරලා පෙන්නන්න මාක් කරන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ කොහොමද අපි මේවෙන් statistics එහෙම generate කරගන්නේ අපේ documentary requirements වලට කියලා බලමු. මේ ස්ටෙප් එක තමයි ඉස්සෙල්ලාම මේ sample ડોක්ටර් ඕඩර් කරාට පස්සේ ලේබල් මේ බ්ලඩ් කලෙක්ට් කරන රූම් එකේ කරන දේවල්. එතකොට මේක ගැන කතා වුණා කලින්. මේ විදිහට අපි දන්නවා sample එකේ ලේබල් එක print කරගන්න පුළුවන් නර්ස්ට, කලෙක්ට් කරන නර්ස්ට. එතකොට ඒක sample tube එකේ අලවලා patient ගෙන් blood හරි මොනවා හරි ගන්න sample එක මේකට දාන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒක අපි lab එකට යවනවා. ඊට පස්සේ අපි sample එක බාරගන්නේ කොහොමද කියලා බලමු. අපි ඕනම දෙයක් කරන්න system එකට log වෙන්න ඕනේ. එතකොට sample count එකේ එක්කෙනාටත් login screen එකක් තියෙනවා. එතකොට එයා sample එක log වුණාම එයාට අදාළ lab එකේ specimen count එකට යන්න පුළුවන් access sample කියන option එක හරහා. ඊට පස්සේ මෙතන check කරලා බලන්න ඕනේ හරි specimen count එකේද ඉන්නේ කියලා. කියන්නේ මගේ lab එකට අදාළ specimen count එකේ ඉන්න ඕනේ. ඊට පස්සේ මෙතන කරන්න තියෙන්නේ අපි barcode ටික ලැබිච්ච sample වල barcode ටික scan කර කර යන එක තමයි. මේ ස්ක්‍රීන් එකේ පෙනෙයි barcode scan කරනකොට මේ විදිහට ඕඩර් කරපු ටෙස්ට් එකේ details ටික එනවා. කොහෙන්ද ඕඩර් කරේ, මොන ටෙස්ට් එකද ඕඩර් කරේ, සහ මේ lab number කියන එක automatically generate වෙලා එනවා. okay එතකොට අපිට තියෙන්නේ මේ accept button එක ඔබන්න. මේක අපි lab එකට බාර ගන්නවා නම් accept button එක ඔබනවා. එතකොට ඊළඟ sample එක බාර ගන්නකොට automatically number එකත් මාරු වෙලා number එක 2 කියලාත් ඇවිල්ලා ඇති. ඒතර ඕගොල්ලෝ මෙතන මේ දකුණු පැත්තේ දැක්කේ
අපිට සමහර වෙලාවට වෙනවා සාම්පල් එක රිජෙක්ට් කරන්න. ඒ කියන්නේ ස්පෙසිමන් කවුන්ට් එකෙන්ම රිජෙක්ට් කරනවා. මොකද ක්ලොට් වෙලා තියෙනවා නම්, හිමොලයිස් වෙලා තියෙනවා නම්, ඉන්ඇඩිකුවේට් නම් අපිට ස්පෙසිමන් කවුන්ට් එකෙන්ම රිජෙක්ට් කරලා යවන්න පුළුවනි. එතකොට මේ රිජෙක්ෂන් රීසන් එක දාලා අපිට පුළුවන් මේ සාම්පල් එක ඕන රිජෙක්ට් කරලා දාන්න බාරගන්නේ නැතුව. එතකොට මේ ලැබ් නම්බර් කියන එක ගැන කතා කරොත් අපේ සාම්පල් වලට අනිවාර්යයෙන්ම යුනික් සාම්පල් ID කියලා එකක් තියෙනවා. ඒ සාම්පල් ID එක කොහොමදවත් රිපීට් වෙන්න බෑ. මොකද මැෂින් එකෙන් data transfer කරනකොට ඒ යුනික් සාම්පල් ID එකටම තමයි යවන්නේ. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා ලැබ් එකට. මොකද ලැබ් එක ඒ එදා එන සාම්පල් වලට පොඩි නම්බර් එකක් දාගන්නවා. ඒගොල්ලෝන්ගේ පහසුවට. දැන් සාම්පල් ID එක end සාම්පල් කරාට පස්සේ දිග වෙනවානේ ගොඩක්. දැන් අපේ සාම්පල් IDs යන්නේ 1 මිලියන් ගණන්. දැන් අපි more than 1 මිලියන් සාම්පල් අපි සිස්ටම් එකෙන් හැන්ඩල් කරලා තියෙනවා. ඒක දැන් අපේ සාම්පල් ID යන්නේ 1 මිලියන් ගණන්. ඒකට ඒකෙන් රිෆර් කරන්න අමාරුයි ලැබ් එකේ day to day activities වලට. ඒක නිසා තමයි මේ lab number කියන එක ලැබ් නම්බර් කියන එක අපි දීලා තියෙන්නේ. ඒකත් අපි ඔටෝ ජෙනරේට් කරලා දෙනවා ලැබ් එකට. එයාට පුළුවන් ඒක සාම්පල් එකේ මෙන්න මේ ආකාරයට ලියා ගන්න. එහෙම කරාම ලැබ් එක ඇතුලේ අපිට මේ ලැබ් නම්බර් එකකින් උනත් සර්ච් කරලා මේ සාම්පල් එක අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. එතකොට අපි බැරි වෙලාවත් ස්පෙසිමන් කවුන්ට් එකේ already accepted sample එකක් ආයි බාර ගන්න ගියොත් එතන එනවා මේ වගේ error message එකක් sample already received processed or rejected කියලා. අපිට ඕනනම් බලා ගන්න දැන් ඔක්කොම බාරගත්ත රිපෝට්ස් ටික මේ බාරගත්ත samples ටික මෙතන මේ අපේ lab එකට ගියාම biochemistry lab කියන එකට ගියාම දැන් මේ මම කතා කරන user ඉන්නේ biochemistry lab එකේ. ඒකද එයාට පේන්නේ biochemistry lab borders ටික විතරයි. ඒතර ඔයාලට පේනවා ඇති මේ samples දෙක බාර අරගෙන තියෙනවා. මෙතන මේ lab number එක වැටිලා තියෙන samples දෙක බාර අරගෙන තියෙනවා. මෙන්න මේ වෙලාවට තමයි බාර අරගෙන තියෙන්නේ. එතකොට මේ collection status කියන එක received කියලා change වෙලා තියෙනවා. අනිත් ඒවා තාම pending. ඒ කියන්නේ ඒගොල්ලෝ තාම ඒ sample තාම බාර අරගෙන නැහැ. මේ samples දෙක බාර අරගෙන තියෙනවා. ඒකෙන්ද මේ දෙක received කියලා වැටිලා තියෙනවා. හරි. හැබැයි මෙහෙම ප්‍රශ්න වෙන්න පුළුවන්. වැරදිලා අපේ අතින් hematology lab එකකට යන්න ඕන එකක් biochemistry lab එකට receive කරගෙන තියෙනවා. එහෙම නැත්නම් මෙහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපි දන්නේ ඕගලන්ගේ hospital වල කොහොමද කියලා අපේ තියෙන්නේ සාමාන්‍ය routine laboratory එක day time එකේ තමයි වැඩ කරන්නේ. එතකොට ඒක 8 to 4 එක වැඩ කරනවා. ඊට පස්සේ samples යන්නේ අපේ night lab එකට. කියන්නේ on call laboratory එකට. එතකොට සංක්‍රාන්ති සමයක් තියෙනවා. ඒ කියන්නේ 3ට විතර එන sample සමහර වෙලාවට day එකේ routine එකේ කරගන්න වෙලාව මදි වෙනවා. එතකොට ඒක අපි යවනවා on call lab එකට. එතකොට දැන් මේක already receive කරලානේ තියෙන්නේ routine lab එකේ. so night lab එකට මේක බාර ගන්න අර normal accepting procedure එකේ ගිහිල්ලා කරන්න බෑ. මොකද එතකොට කියනවා already accepted කියලා. එතකොට අපි ඒකට පාවිච්චි කරන්නේ මේ transfer sample කියන option එක. transfer sample කියන option එකට ගිහිල්ලා අපි හරි lab එකෙන් ඒ barcode එක ආයි scan කරගත්තාම ඒක අර transferred කියලා දකින්න ඇති mark වුණා. ඒ transfer කරගන්නවා තමාගේ හරි lab එක. ඒකට අපිට පුළුවන් ඒක හරි lab එකට receive කරගන්න වෙන තැනකින් accept කරා. අපිට මේ rejected samples රිජෙක්ටඩ් සාම්පල් එකක් අපි හිතමු මේ මොකක් හරි සාම්පල් එකක් රිජෙක්ට් කරා කියලා. එතකොට ඒක බෝඩ් එකේ ડોක්ටර්ස්ලාට බලා ගන්න පුළුවනි මෙහෙම සාම්පල් රිජෙක්ට් වෙලා තියෙනවා කියලා. එතකොට බෝඩ් එකේ ડોක්ටර් එයාගේ බෝඩ් එකට ලොග් වෙලා බලනකොට මෙතන මේ දකුණු පැත්තේ ඔයගලන්ට පේනවා ඇති ඒක ලිස්ට් එකේ තියෙනවා රිජෙක්ටඩ් කියලා. එතකොට මේ කියන්නේ මේ සාම්පල් එක රිජෙක්ට් වෙලා. එතකොට ඒකේ රීසන් එකක් එයාට බලා ගන්න පුළුවන්. එතකොට එයාට පුළුවන් ඒක ගැන ඒ මොකක් හරි රීසන් එක කරෙක්ට් කරලා සාම්පල් එක රීසෙන්ඩ් කරන්න. එතකොට රීසෙන් අර රිජෙක්ට් සාම්පල් එක අපිට පුළුවනි ඒ barcode number එකෙන්ම ආයි run කරලා ගන්න. right. එතකොට අපි දැන් බලමු manually කරන test ටික කොහොමද අපි system එකට end කරන්නේ කියලා. දැන් මේක UFR එකක් වගේ
රිසල්ට් එකක් එන්ටර් කරනවා නේ. ඒතකොට MLT එක මැනුවලිනි කරන්නේ. ඒකලෝ ස්කෑන් ක මේ මයික්‍රොස්කෝප් එකෙන් බලලා සිස්ටම් එකට ඩේටා එන්ටර් කිරීමක් තමයි කරන්නේ. එතකොට යා අදාළ ටෙස්ට් එකට ගිහින් අපිට පුළුවන් sample ID එකෙන් එහෙම නැත්නම් lab number එකෙන් search කරලත් ගන්න නැත්නම් list එකෙන් select කරලා ගන්නත් පුළුවන්. එයාට ඉතින් කරන්න තියෙන්නේ අපි ඔක්කොම මේ drop downs එහෙම දාලා තියෙනවා. UFR එකට අදාළ drop downs දාලා තියෙනවා. ඒ ටික අවශ්‍ය විදිහට select කරනවා. සමහර ඒවා ඕන type කරලා දාන්නත් පුළුවන්. එහෙම කරලා මේ validate කියන බටන් එක ඔබටපුවාම තමයි ඒ ටෙස්ට් එක ඕඩර් කරපු එක්කෙනාට බලන්න පුළුවන් වෙන විදිහට available වෙන්නේ. එතකොට අපිට අවශ්‍ය නම් යම් කිසි කාලයක් ඇතුළත ඒ report එකේ වැරද්දක් තියෙනවා නම් මේ recall report කියන බටන් එකෙන් report එක recall කරගන්න පුළුවන්. ඕනනම් අපිට print එකක් ගන්න අවශ්‍ය නම් මෙතන මේ print preview කියන බටන් එකට ගිහිල්ලා අපිට print එකක් ගන්න පුළුවන්. ඒ වගේම රතු පාට inform doctor කියන එකේ බලලා අපිට doctorට මේක highlight වෙලා පේන විදිහට ඒ කියන්නේ critical මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් inform doctor කියන බටන් එක යවුවාම board එකේ ඒවා මෙන්න මේ highlight වෙලා පේනවා මේක ගැන බලන්න කියලා ඉක්මනට. අන්නේ options ටික එතන තියෙනවා. validate කරාට පස්සේ වුණත් අපිට ඒ ටික කරන්න පුළුවන්. මේ තියෙන automated analysis. එතකොට automated analysis නම් හරිම ලේසි. අපිට තියෙන්නේ මේ විදිහට analyze එකේ tray එකේ sample ටික load කරන්න විතරයි. machine එක automatically sample ටික load කර මේ analyze කරලා result එක අපේ system එකට pass කරනවා. එතකොට MLT කරන්නේ ඒ results ටික go through කරලා okay නම් validation එකක් කරනවා. නැත්නම් එයාට ඕන නම් ආයෙක rerun කරන්නත් පුළුවන්. මේ විදිහට තමයි ඔය රිසල්ට් ටික ට්‍රාන්ස්ෆර් වුණාට පස්සේ ආයෙ ටික බලලා වැලිඩේට් කියන බටන් එක ඔබනවා. ඒ වගේම මේ රිෆර් කියන බටන් එකේ සමහර විට හිතන්නකෝ මේකේ මොකක් හරි ඇබ්නෝමැලිටි එකක් තියෙනවා යාට ඕනේ කියලා මේක ડોක්ටර්ට හරි කන්සල්ටන්ට් හරි රිෆර් කරන්න. ඒතර මේ රිෆර් බටන් එක බුවාම ටෙස්ට් එක අපි රිෆර්ඩ් කියලා ස්ටේටස් එකකට යනවා. තාම එතකොට බෝඩ් එකට බලා ගන්න බෑ. එමෝ හරි කන්සල්ටන් හරි බලලා එයා වැලිඩේට් කරාම තමයි රිසල්ට් එක පේන්නේ බෝඩ් එකට. අපි මේ රිසල්ට් වෙරිෆිකේෂන් ස්ක්‍රීන් එක ආයෙසරයක් බලමු. ඒක ඉම්පෝර්ටන්ට් නිසා විශේෂයෙන්ම මට පෙන්වන්න ඕනේ මේ කැල්කියුලේෂන්ස් කරන විදිහ. අපි දන්නවා බයෝකෙම් වල එහෙම සමහර ටෙස්ට් තියෙනවා ඒවා කැල්කියුලේටඩ්. ඒ කියන්නේ මැෂින් එකෙන් ඒ රිසල්ට් එක එන්නේ නැහැ. මැෂින් එකෙන් එන වැලියු එක අපි කැල්කියුලේට් කරලා තමයි රිසල්ට් එක දෙන්නේ. දැන් ඕගලන්ට පේනවා ඇති මේ 24 hour urine calcium test එකක්. එතකොට ඒකේ සමහර ටෙස්ට් වැලියුස් ඉස්සරහා මේ ග්‍රේ වෙලා තියෙන්නේ. ඒ ග්‍රේ වෙලා තියෙන්නේ කියන්නේ මේක ડોක්ටර් තමයි, ඒ කියන්නේ ඕඩර් කරන ડોක්ටර් තමයි ඒ ටික ෆීල් කරන්නේ. يعني period of urine collection, ළමයාගේ weight එක, height එක ඒවා ලැබ් එකට එන්නේ නැහැ නේ. ඒක දන්නේ ડોක්ටර් නේ, මේ ඕඩර් කරන ડોක්ටර් නේ. ඒතකොට මේ ડોක්ටර් ඕඩර් කරනකොටම මේ වැලියුස් ටික එයා දානවා. ඒක එතකොට ලැබ් එකේ කට්ටියට බලා ගන්න පුළුවන්. ඒතකොට සමහර ඒවා තියෙනවා ඔයගලන්ට පේනවා ඇති හිස් ඒවා. එතකොට ඒවා එක්කෝ අපි ටයිප් කරලා දාන. ඒ කියන්නේ බොරින් වොලියුම් එකේම අපි ටයිප් කරලා දානවා. කැල්සියම් වැලියු එක මැෂින් එකෙන් ඔටෝමැටිකලි ට්‍රාන්ස්ෆර් වෙන එකක්. දැන් මැෂින් එක මගේ කනෙක්ට් කරලා නැති හින්දා මේ ට්‍රේනින් ඉන්ස්ටන්ස් එකේ මම ඒක ටයිප් කරා. නමුත් මැෂින් එකට කනෙක්ට් කරලා තියෙනවා නම් ඒ වැලියු එක ඔටෝමැටිකලි ඇවිල්ලා ඇති. ඊට පස්සේ අපි කැල්කියුලේට් බටන් එකේ බුවාම මේ බොඩි සර්ෆස් ඒරියා කියන එකයි urine calcium per body weight collected කියන ඒවායි automatically calculate වෙලා එනවා. මේ calculations ඔක්කොම අපි system එකට built in කරලා තියෙන්නේ. එතකොට ඔයගලන්ට ඒකට මහන්සි වෙන්න දෙයක් නැහැ, automatically calculate කරන්න පුළුවන්. ඒ වගේම මේ test එක සාමාන්‍යයෙන් MLT validate කරන්නේ නැහැ. ඒක validate කරන්නේ consultant හෝ මේ MO. ඒක නිසා ඔයගොල්ලෝ දකින්න ඇති ඒකේ තිබුණේ L1 validation කියලා. ඒ කියන්නේ එයා technical validation එක කරනවා MLT. ඊට පස්සේ ડોක්ටර් log වෙලා එයා ඒක go through කරලා තමයි final validation එක කරන්නේ clinical validation එකත් එක්ක.
right. දැන් සමහර samples තියෙනවා අපිට second investigation එකක් ඒකට add කරන්න ඕනේ. හිතන්නකෝ දැන් blood picture එකක් කියලා. ඒතකොට full blood count එකක් කරනවා. ඒකට blood picture එකක් කරනවා. ඒතර ඕක අවස්ථා දෙකකින් වෙන්න පුළුවන්. එකක් තමයි මුලින්ම බලන ડોක්ටර්ම තීරණය කරලා full blood count and blood picture order කරනවා. එහෙම නැත්නම් ලැබ් එකෙන් තීරණය කරනවා මේකේ full blood count එක අනුව blood picture එකක් කරන්න ඕනේ කියලා. මේ දෙකම එකම විදිහට handle කරන්න පුළුවන්. මේ උදාහරණය අපි බලමු. අපිට පේනවා මෙතන මේ උඩ තියෙන ඕඩර් එක full blood count and blood picture එකක් ડોක්ටර් ඕඩර් කරලා තියෙනවා. එතකොට ඒකේ උඩ ඒකේ full blood count values ටික දාන්න තියෙනවා මෙතන. ඒ කියන්නේ automatically machine එකෙන් එනවා. යටින් තියෙනවා මේකට blood picture එකකුත් ඕඩර් කරලා තියෙනවා කියලා lab එකට බලා ගන්න පුළුවන්. එතකොට machine එකෙන් data transfer වුණාම දැන් මම මේ manually මේ data ටික දැම්මේ මොකද machine එක connect කරලා නැති හින්දා මේ training instance එකට. but මේ data ටික ආවට පස්සේ MLT ට පුළුවන් මේක validate කරලා ඊට පස්සේ අපි add කරනවා blood picture එක test එකට. මෙතන මේ add report කියන button එකෙන් අපිට පුළුවන් blood picture එකකුත් මේකට add කරන්න. ඒතර blood picture එක add කරාම blood picture එක enter කරන්න space එකක් එනවා. ඒතර board එකට full blood count එක බලා ගන්න පුළුවන් දැනට. ඒගොල්ලන්ට ඒක මේක ඉවර වෙනකන් ඉන්න ඕනේ නැහැ. full blood count එක බලා ගන්න පුළුවන්. ඒ අතරතුර MO ට පුළුවන් blood picture එක type කරන්න. අපි තුමු මෙයාට වෙන වැඩක් වෙලා යන්න උනොත් ඕක save draft කරලා draft එක විදියට තියලා ඒ කියන්නේ මේක තාම finalize නැහැ draft එකක් විදියට save කරගත්තා ඊට පස්සේ ආයි ඒ වැඩේට යොමු වෙලා ඉතුරු ටිකක් type කරලා ඒ විදියට කරගෙන යන්න පුළුවන් ඊට පස්සේ අන්තිමට එයා validate කරාට පස්සේ තමයි blood picture එක available වෙන්නේ board එකට බලා ගන්න full blood count එක already පේනවා blood picture එකත් available වෙනවා ඊට පස්සේ දැන් සමහර ටෙස්ට් තියෙනවා ඒවා කරන්න කලින් ලැබ් එකට කතා කරන්න ඕනේ මොකද ඒක samples collect කරන විදිහේ එවන විදිහේ transfer කරන විදිහේ ඒවයි මොන හරි වෙනස්කම් තියෙනවා. ඒකට නිකන් අර full blood count එකක් වගේ order කරලා sample එක එවුවට හරියන්නේ නැහැ. ලැබ් එක කියන විදිහට කරන්න ඕනේ. අන්න ඒ වගේ උදාහරණ තමයි ඇමෝනියා සහ ලැක්ටේට් කියන්නේ. එතකොට ඒ වගේ ටෙස්ට් එකක් ඕඩර් කරොත් වෝඩ් එකෙන් හරි කොහෙන් හරි මෙඩිකල් ඔෆිසර් ලොග් වෙලා මෙන්න මේ results for authorization කියන section එකට ගියාම යාට බලා ගන්න පුළුවන් එහෙම request කරලා තියෙන tag. එතකොට අපි කියනවා වෝඩ් එකේ ડોක්ටර්ට ලැබ් එකට කතා කරලා authorization එක ගන්න කියලා. එතකොට මේ authorization එක ගත්තට පස්සේ තමයි වෝඩ් එකට මේ barcode එක print කරගන්න පුළුවන්. එතකන් බෑ. ඒ කියන්නේ අපි එකෙන් අදහස් කරන්නේ අනිවාර්යයෙන්ම ලැබ් එකට කතා කරලා authorization එක. ඒ කියන්නේ ලැබ් එකට කතා කරලා ලැබ් එකේ උපදෙස් ගත්තට පස්සේ තමයි ලැබ් එක authorize කරන්නේ හරි දැන් මේක එවන්න කියලා. එතකොට මේ authorization එක දුන්නාට පස්සේ අරගලන්ට barcode එක print කරලා sample එක එවන්න පුළුවන්. දැන් අපි මේ කරපු ඒවෙන් ලොකුම benefit එක එන්නේ අන්තිමට documentation පිළිබඳව. ඒතර අපි ලොකු documentation requirement එකක් තියෙනවා laboratory එකේ. ඒකට ඒවා ටික automaticallyම වෙන එක ලොකු සාහනයක් in addition to the fast turnover time. ඒ කියන්නේ දැන් result එකක් අපි හිතමු lab එකට ආවට පස්සේ මේ automated එකක් නා විශේෂයෙන්ම ඉක්මනට කරලා ඒ authorize කරපු ගමන්ම board එකට බලා ගන්න පුළුවන් නේ. එතකොට කවුරුත් ඇවිල්ලා report අරගෙන යන්න ඒව මොනවත් කරන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් අපි 95% විතර ටෙස්ට් එකක්වත් print කරන්නේ නැහැ. print කරන්නේ very rarely. print කරන්න අවශ්‍ය වෙන්නේ අපි වෙන hospital එකකට refer කරලා යවනවා නම් හරි. එහෙම නැත්නම් histopathology වගේ නිතර මේ වෙන hospitals වලට යවන්න review කරන්න එහෙම කරන්න අවශ්‍ය වෙනවා හරි. බොහොම කලාතුරකින් තමයි අපි print කරන්නේ. සාමාන්‍ය routine test එකක්වත් print කරන්නේ නැහැ. ඒව ඔක්කොම system එකේ තියෙන නිසා. ඒතොර ඒ advantage එකට අමතරව lab එකට තියෙන advantage එක තමයි මේ statistics generate කරන එක automated. අපි බලමු මේකේ available reports ටික. investigation summary කියලා තියෙන report එකක් අපිට එතකොට ඒක අපිට ඕන දිනයක් දාලා ඒ දවස් තුල කරපු සම්පූර්ණ test list එක මොකක් හරි ටෙස්ට් එකක් තෝරලා ඒක කරපු ඔක්කොම ඉන්වෙස්ටිගේෂන්ස් ටික ගන්න පුළුවන් සිස්ටම් එකේ. ඒකට මේ වගේ
ඉන්ටර්ෆේස් එකක් එනවා. ඕකේ තියෙනවා හැම සාම්පලෙම ලැබිච්ච හැම සාම්පල් එකක්ම ඇනලයිස් කරලා ඒක එක ටෙස්ට් එකේ රිසල්ට් එකත් එක්කම තියෙනවා. අපිට ඕන නම් මේක එක්ස්පෝර්ට් CSV කියන බටන් එක ඔබලා Excel එකක් විදියට එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට data analysis වලට research වලට එහෙම මේක ගන්න පුළුවන් එතකොට. මේක අපිට පුළුවන් Excel වලින් ඕපන් කරලා ඊට පස්සේ Excel වලින් ඕපන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඕකට ඕන graphics මේ graphs අඳින ඒවා analyze කරන ඒවා කරගන්න පුළුවන් මේක හරහා. සර් ඒස් හෑන්ඩ් එකක් තියෙනවා ප්‍රශ්නයක් අහන්න කවුරු හරි චුට්ටකින් හරි. හරි ප්‍රශ්න අහන්නකෝ. හෙලෝ ඔව්. මම ඒක මැසේජ් එකක් විදිහට දැම්මා. ඔයා ඔව්. ඔය මේ ලැබ් රිපෝට් වැලිඩේෂන් එක ડોක්ටර් කරනවා කියන එකෙන් මොකද මීන් කරේ? ඒ කියන්නේ සමහර ටෙස්ට් තියෙනවා අපි හිතමු අපේ ප්ලාස්මා ඇනිමෝනියා ප්ලාස්මා ලැක්ටේට් කියන ටෙස්ට් ටික ML මේ ටෙක්නිකල් වැලිඩේෂන් එකෙන් පස්සේ ක්ලිනිකල් වැලිඩේෂන් එකකුත් කරනවා. ඒ කියන්නේ ආ ඒගොල්ලෝ හිස්ටරි එක බලලා හිස්ටරි එක ගෝ ත්‍රූ කරලා තමයි ෆයිනල් රිසල්ට් එක දෙන්නේ. එතකොට හරි ඒක මට කරන්නේ MO. ඔව්. හරි චුට්ටක් ඉන්නකෝ. දැන් මෙතන මේ මීටින් එකේ ඉන්න හොස්පිටල් මොනවද කියන එක ගැන මට අදහසක් නැහැ. මෙතන ඉන්න හොස්පිටල් එකක හරි ওই ප්ලාස්මා ඇමෝනියා හරි ඔයාගේ පනි ටෙස්ට් එක මොකද්ද? sorry ප්ලාස්මා ඇමෝනියා ඔයා ගත්ත එක්සැම්පල් එක ගත්ත lactate ටෙස්ට් එක මොකද්ද? lactate ලැක්ටේට් හරි ප්ලාස්මා ඇමෝනියා හරි මේ හොස්පිටල් එක කරනවද කියන එක හරි ගැරන්ටිඩ්ද? ඉතින් කරෙන්නේ නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒක අපි ප්‍රොටෝකෝල් එක කන්ෆිගර් කර හදලා තියෙන්නේ කොහොමද? ප්‍රොටෝකෝල් එක හදලා ඒ කියන්නේ තියෙන්නේ ටෙක්නිකල් වැලිඩේෂන් එක තමයි ඩිෆෝල්ට්. එතකොට ඕනේවට හරි විතරයි by සෙකන්ඩ් whom ලෙවල් by එක. whom sorry technical validation by whom? the immunity හරි එතකොට ඊළඟ validation එක medical officer consultant. එතකොට ඒක all the reports වලට compulsory feature එකක්ද? මෙහෙමයි ඕගොල්ලන්ගේ පොලිසි එක අනුව එක එක ඉන්වෙස්ටිගේෂන් එක ඉෂූ කරන ලෙවල් එක අයිඩෙන්ටිෆයි කරගන්න. ඩිෆෝල්ට් එක තියෙන්නේ MLT ලෙවල් එකෙන්. කියන්නේ ටෙක්නිකල් වැලිඩේෂන් එකේ ඉෂූ කරන්න. මොකද ගොඩක් ඒවා තියෙන්නේ ෆුල් බ්ලඩ් කවුන්ට්, සීරම් ඉලෙක්ට්‍රයිට් ඒ වගේ ඒවානේ. ඒතකොට ඒවා තියෙන්නේ MLT වෙරිෆයි කරපුවාම ඉෂූ වෙනවා. ඕනම ටෙස්ට් එකක් පුළුවන් ඊළඟ ලෙවල් එකට දාන්න පුළුවන්. ඒ කියන්නේ ඒ හරි ලෙවල් එකෙන් ටෙක්නිකල් වැලිඩේෂන් එකෙන් මේවා කරන්න බෑ. ඊළඟ ලෙවල් එකෙන් තමයි වැලිඩේට් වෙන්න ඕනේ. එතකොට right okay ඒ හරි වගේම ඒ පුළුවන්. දැන් මේ අපි හිතමු උදාහරණයක් විදිහට මොකක් හරි ටෙස්ට් එකක් මම වැලිඩේට් කරද්දි මට ෆීල් වෙනවා නම් මේක next level validation එකට යන්න ඕන කියලා ඒක මමද ඔව්. රිෆර් කරන්නේ නැත්නම් වෙන authorized body එකකින්ද රිෆර් කරන්නේ? ඔයා රිෆර් කරන්න. ඔයා හිතනවා නම් ඒක ඊළඟ ලෙවල් එකට දාන්න ඕනේ කියලා රිෆර් බටන් එක හා ඔබන්න. එතකොට ඒක ඊළඟ ලෙවල් එකෙන් ඔතොරයිස් කරන්න විදිහට දානවා. වැටෙනවා. හරි ඒක තමයි clinical validation කියලා මම mean කරන්නේ. ඔව් ඔව්. හරි right සිස්ටම් එකෙන් ආවහම ඒකේ මොකක් හරි වෙනසක් තියෙනවද කියලා බලන්න. right thank you okay. right. so අපි දැන් ඉන්වෙස්ටිගේෂන් සමරි එක තමයි බැලුවේ. ඊළඟට අපි යන්නේ receive sample register. ඒ කියන්නේ අද ලැබිස් අපි දැන් මේ ඕනම දවසක් අරගෙන අපේ ලැබ් එකට හම්බ වෙච්ච මේ sample list එකක් generate කරගන්න පුළුවන්. එතකොට ආයි ඒක ඔයගොල්ලෝ පොතේ ලියලිය ඉන්න ඕනේ නැහැ මගේ කට. ඒක දැන් මේක sample එක බාරගත්තා නම් automaticallyම මේ report එක ගන්න පුළුවන් ඒ දිනේට ලැබිච්ච sample ඔක්කොම test ටිකයි කොහෙන් දෙව්වේ ඔක්කොම විස්තර මෙතන තියෙනවා. එතකොට ඕක sample ලැබෙන එක ලියලිය ඉන්න ඕනේ නැහැ. then issued reports register කියන එකක් තියෙනවා. ඒකෙන් අපිට පුළුවන් අපි issue කරපු, ඒ කියන්නේ අපි මේ validate කරලා issue කරපු reports ටික බලා ගන්න. ඒකත් මේ විදිහට report එකක් විදිහට generate කරගත්ත හැකි. කවුද ඒකෙත් ඔය ඕන කරන විස්තර ටික ඔක්කොම තියෙනවා.
then මට ඕන නම් මගේ කියන්නේ මම විතරක් ඉෂුව කරපු රිපෝට්ස් ටික බලා ගන්න මම වැලිඩේට් කරපු රිපෝට්ස් ටික බලා ගන්න ඒකත් අර විදියට ඩේට් වයිස් ගත්තා නම් මේ කාලේ තිබිලා නැහැ අපි තව ටිකක් කාලය වැඩි කරලා බලමු මේ ඩේට් රේන්ජ් එක ඇතුලේ මම විසින් වැලිඩේට් කරපු ඒවා කවුද කියලා මොනවද කියලා බලා ගන්න ඕන නම් ඒ මේ රිපෝට් එක ගන්න පුළුවන් ජෙනරේට් කර ගන්න පුළුවන් මේ තියෙන්නේ අපේ නයිට් ලැබ් එකේ. මොකද නයිට් ලැබ් එකේ කරන මම දන්නේ ඔයගලන් කොහොමද කියලා නයිට් ලැබ් එක අපේ ලැබ් එකේ කරන මේ සැම්පල්ස් වලට ගෙවීමක් කරනවා MATs ලට. එතකොට ඒකෙන්ද ඒගොල්ලන්ට අවශ්‍ය වෙනවා ඒගොල්ලෝ කරපු රිපෝට්ස් ඔක්කොම රිපෝට් එකක් විදිහට දෙන්න කම්ප්ලීට් රිපෝට් එකක් විදිහට ඔඩිට් එකට ඒගොල්ලෝ ඔඩිට් එකෙන් ඕවා චෙක් කරන නිසා ඒක ජෙනරේට් කරගන්න ඕනේ. එතකොට මේ ඔප්ෂන් එකෙන් පුළුවන් අපිට ඔක්කොම කරපු රිසල් මේ ටෙස්ට් එක ඒකේ රිසල්ට් එක කවුද කරේ ඒ රිපෝට් එක ජෙනරේට් කරගන්න පුළුවන් මේගොල්ලෝ තමයි මේක තමයි ඒගොල්ලෝ බේසිස් එකක් විදිහට පාවිච්චි කරන්නේ ක්ලේම්ස් දාන්න. තව සමහර වෙලාවට අපිට මේ ඕන වෙනවා කරපු ටෙස්ට් වල සමරි නම්බර් එකක් කියන්නේ කවුන්ට් එකක් ගන්න. එතකොට කවුන්ට් එකක් ගන්න පුළුවන් මේ විදිහට ටයිම් රේන්ජ් එක දීලා ජෙනරේට් කරා නම් එක එක ටෙස්ට් කරපු කවුන්ට්ස් ගන්න බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ එක එක ලැබෝරටරි එකකින් කරපු ටෝටල් කවුන්ට්ස් ඒ කියන්නේ ඇනලයිසර් වයිස් උනත් අපිට ගන්න පුළුවනේ. මේ බයෝකෙමිස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එකේ කරපු ඒ ටයිම් පීරියඩ් එක ඇතුලේ කරපු ඔක්කොම ටෙස්ට් with the breakdown කොහෙන්ද ඕඩර් කරේ ඒ කියන්නේ බෝඩ් එකයි ඉල්ලපු ටෙස්ට් වලයි සමරි එකක් ගන්න පුළුවන්. ඕනනම් අපිට ඇනලයිස් එක විතරක් කරලා මේ ඇනලයිස් එකෙන් කරපු සාම්පල්ස් වල ස්ටැටිස්ටික්ස් විතරක් ගන්නත් පුළුවන්. then තියෙනවා critical test කියලා. කියන්නේ critical values ආවොත් ඒ කියන්නේ ගොඩාක් high හරි ගොඩාක් low හරි ආවොත් අපේ biochemistry registrars ඒ results go through කරනවා. ඊට පස්සේ clinical history එකත් එක්ක බලලා ඒගොල්ලෝ තව clinical validation එකක් කරනවා. ඒගොල්ලන්ට refer වුණේ නැති වුණත්. කියන්නේ පහෝදා ඒගොල්ලෝ ඔක්කොම මේ results බලනවා. එතකොට ඒකටත් පුළුවන් මේ critical results කියන එකෙන් කරගන්න මේ වැඩේ. මේකෙන් ගන්න පුළුවන් රිජෙක්ට් කරපු සැම්පල්ස් ඔක්කොම ලිස්ට් එකක් ගන්න පුළුවන් රිජෙක්ට් කරපු හේතුවත් එක්ක. අපිට ඕන නම් අපි හිතමු බෝඩ් 1 හරි බෝඩ් මොකක් හරි බෝඩ් එකකින් ඉවලා තියෙන සැම්පල්ස් ගන්න බලා ගන්න ඒකත් කරන්න පුළුවන් මේට ඉන්ටර්ෆේස් එකකින්. තව ඉම්පෝර්ටන්ට් එකක් තමයි මේ TAT turn around time. එතකොට අපි මොනිටර් කරනවා නම් අපේ ලැබෝරටරි එකේ performance එක අපිට පුළුවන් මේ විදිහට full blood count එකේ performance එක බලන්න මේ report එක generate කරගත්තාම මේකේ ඔයගලන්ට පේනවා ඇති පොඩ්ඩක් look කරන්න. right so මේ තියෙන සමහර ඒවා on time දීලා තියෙනවා. මේකේ අපි turn around time එක define කරලා තියෙනවා 120 minutes කියලා. ඒකට මේවා 25 minutes වලින් 48 minutes වලින් issue වෙලා. සමහර තියෙනවා තාම කරලා නැහැ. ඒ කියන්නේ දැන්ට විනාඩි 71ක් ගිහිල්ලා තියෙනවා තාම කරලා නැහැ කියලා බලා ගන්න පුළුවන්. ඒතර මේකේ පරක්කු වුණොත් මෙතන delayed by මෙච්චර මිනිත්ස් ගානකින් කියලා කියනවා. එතකොට අපිට මේක නිකන් ඔඩිට් එකක් වගේ පුළුවනි ඇනලයිස් කරලා බලන්න කොහෙද තියෙන්නේ ඩිලේස් මොකද්ද ප්‍රශ්නේ කියලා අඳුර ගන්න පුළුවන්.
right. මං හිතන්නේ ඒ ටික තමයි අපිට තියෙන්නේ. මොන හරි තව දැනගන්න දෙයක් තියෙනවද ලැබෝරටරි එක පිළිබඳව? Hello, can you hear me? Yes, I can hear you. I am Dr. Enifa, hematologist based hospital Balapitiya. Regarding the sample ID, Right. you said there's a sample ID. Is it a daily generated sample ID in the lab, or is it a continuous thing As in I the lab? said, I mean, yeah, as Yeah. I said, that sample ID is a unique number. It has to be sequential through in the system, right? all right. Because No, so you if are it's a telling day about number, another. You are telling about another number, the laboratory lab number, number, no? Lab. yeah, the laboratory number. The laboratory number Yeah. you can give from your laboratory. It's a day Uh-huh. number, but you can also configure it as a monthly number or whatever that is configurable. But usually, what Alright. happens in our setup is the daily number. Daily number you are putting, no? Right. Yeah, so And that's the regarding second blood, column. Yes. yeah, regarding blood pictures, do you all send the blood pictures through online systems now? All the All blood our pictures, investigations, whatever the it is, investigations are are in the system. Yes. yeah. Okay. Okay. All right. ඩොක්ටර් උදිත Yes. ඔය සිස්ටම් එක වෙනත් හොස්පිටල් එකක අපි ඉම්ප්ලිමන්ට් කරනවා කියලා එහෙම වුණොත් ලැබොරටරි ඉන්ෆර්මේෂන් සිස්ටම් එකත් මම කියන්නේ ඇනලයිසර් කනෙක්ටිවිටි එකත් එක්කම පාවිච්චි කරන්න පුළුවන්ද ඔය විදිහටම? ඒකේ මෙහෙම කියනවා දෙකනේ දැන් අපිට laboratory information system එක automated කියන්නේ automated analysis වලින් data pass කරන්න අවශ්‍ය කරනවා middleware කියලා solution එකක්. ඒක supply කරන්න පුළුවන් agent. ඒ කියන්නේ machine එකේ agent තමයි ඒක supply කරන්න පුළුවන්. එතකොට අපේ තියෙන analyzers හැම එකටම අපේ agent ලට කතා කරලා කිව්වා ඒකට ඕන කරන middleware එක අපිට හදලා දෙන්න ඕනේ කියලා ඒගොල්ලෝ අපි demand කරා. එතකොට ඒගොල්ලෝ අපිට ඒව කරලා දුන්නා. ඒ කියන්නේ අපිට ඒගොල්ලන්ගෙන් lab information system එකක් ඕනේ නැහැ. lab information system එක අපේ system එකේ already built in අපි හැදුවා. ඉතින් අපිට ඒගොල්ලන්ගෙන් lab information system එකක් අවශ්‍ය නැහැ. අපිට ඕන කරන්නේ ඒගොල්ලන්ගෙන් එකම දේ ඇනලයිසර් එකෙන් පාස් වෙන data අපේ system එකට පාස් කරන පොඩි software එකක් විතරයි. එතකොට මේ software එක develop කරන්න ලොකු cost එකක් යන්නේ නැහැ. ඒ වගේම අපේ hospital එකේ තියෙන analyzers වලට already ඒගොල්ලෝ හදලා තියෙන නිසා අපේ analyzers පාවිච්චි කරනවා නම් ඕගලන්ගේ hospitals වල ඒගොල්ලන්ට ඒකම deploy කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට කිසිම additional cost එකක් යන්නේත් නැහැ. ඒකින්ද ඔයගොල්ලෝ demand කරන්න අපිත් මේ LRH එකේ system එක දානවා. LRH එකේ විදිහටම තමයි වෙන්නේ. ඒගොල්ලන්ට හදලා දුන්න middleware එක අපිටත් දෙන්න අපි මේ වැඩේ කරගන්න කියලා. එතකොට ඒ පිළිබඳව මොන හරි ඒගොල්ලන්ගේ විරෝධතාවයක් තියෙනවා නම් පුළුවන් නම් මාවත් ඉන්වෝල්ව් කරගෙන ඔයගලන්ගේ ඩිරෙක්ටර්වත් ඉන්වෝල්ව් කරගෙන කෝල් එකක් හරි මීටින් එකක් හරි ගන්න ඔන්ලයින් මමත් කතා කරන්න. මොකද ඒ already ඩෙවලොප් කරපු එකකට අපි ආයි ගෙවන එකේ කිසිම තේරුමක් නැහැ. අපිටත් ඒගොල්ලෝ ෆ්‍රී ඔෆ් charge කරලා දුන්නේ. ඒතර ඔයගලන්ට ෆ්‍රී ඔෆ් charge ඒ already ඩෙවලොප් කරපු එක දෙන්න කිසිම ප්‍රශ්නයක් තියෙන්න හේතුවක් නැහැ. ඕනනම් ඕකට තියෙන මේන්ටනන්ස් කොස්ට් එකක් තියෙන්න පුළුවන් පොඩි ඒ කියන්නේ ඒගොල්ලන්ට software company එකට ඒකට support එකට ගෙවන්න වෙනවානේ. ඒක annual ඕගලන්ගේ service agreement එකටම එකතු කරගන්න පුළුවන්. ඒ වගේ එකක් කරලා මේකද lab system එක ඇත්තටම නැතුව මම නම් හිතන්නේ මේ project එකකින් වැඩක් නැහැ. ඒ කියන්නේ අපි hospital system එක දාන එකෙන් වැඩක් නැහැ lab system එක integrate කරගන්නේ නැතුව. ඒක මගේ even OPD එක දැම්මත් වැඩක් නැහැ කියලා මට නම් හිතෙන්නේ OPD lab එක integrate කරන්නේ නැතුව. Ravindra, Thank you. okay, Yes. Oh, right. Thank you. Dr. Chandani, consultant histopathologist Balapitiya hospital එකේ. ඔව්. ඇහෙනව නේද? ඔව් එහෙනම්. ඔව්. මට කියන්න පුළුවන්ද දැන් histopatology වල කොහොමද අපි reports දැන් මගේ signature ඒ ටික ඕනේ සාමාන්‍යයෙන් patients ලා මෙහිම විතරක් නෙමෙයිනේ manage වෙන්නේ. එතකොට කොහොමද අපි මේ print කරලා දෙන්න ඕනේද හැම එකක්ම මට එතකොට ඒ Actually, best person to answer that is Dr. Sandhani, our histopathologist. She is the first person who, worked with us, and she was the one who got the lab thing going actually.
So Okay. our system is fully catered for histopathology. You can ask her, Histopathology. It's right? functioning Yes. at LRH, no? Yes, that was actually the first laboratory, right? So First we have put the digital signature of Dr. Sandhani into the system. So system. automatically that signature appears when she authorizes the report. Authorized it. That appears in the system. So the lab can just print it out if they want. If they don't Yeah. want, they can leave it like that. But the signature appears in the screen. Okay. I mean Sometimes. when you do the print. Okay. Yes. Okay. Then I'll discuss with her. Yeah. So Then. it's completely compatible with histopathology. No, don't worry. Yeah. Okay. Okay. Thank you. Dr. Sure. Jiva, yeah, Yes. I'm consultant microbiologist from Martin Hospital. Is the Yes. microbiology section included in the LIMS system? If so, up to what degree? Actually, we have developed it completely, and it's possible to do it. But unfortunately, our microbiology department is not using it fully. They do it only for the negative samples. They mark it as negative, but when it comes to positive ones, they insist on issuing a paper report. But our system is capable of handling even positive reports. We can do the ABST. We can give the ABST report. We can give the culture report. Everything can be done in the system, and I will be very grateful if you can actually test it out. Because it's not doing it, it's done that much here. But if you can get some feedback, we can further improve it and develop it further. So it's capable, but not currently used properly. Yeah, sure. Thank you. ડોક્ટર ઉદિત આપે એમબીએથી કે કોઈ પ્રશ્ન આગળ තියෙනවා કોન્ટેક્ટ Okay. Sir, I think you keep up. Oh. So when they request form physically come here, sir. රික්වෙස්ට් ෆෝම් එක ද අපි යවන්නේ නැහැ. except for රික්වෙස්ට් ෆෝම් සෙවන අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි හිස්ටෝපැથොලොජි. හිස්ටෝපැථොලොජි වල ලොකු හැල්ලක් හිස්ටරි එකක් ලියන්න ඕනේනේ. ඉතින් ඒක එන්ටර් කර ඉන්නවට වඩා හොඳයි ඒගොල්ලෝ රික්වෙස්ට් ෆෝම් එකක් තියෙනවා. හැබැයි අනිවාර්යයෙන්ම සිස්ටම් එකෙන් ඕඩර් එකකුත් දානවා. ඒ කියන්නේ දෙකම කරනවා. ඒ වගේ එක කරනවා. මයික්‍රෝබයොලොජි වලත් රික්වෙස්ට් ෆෝම් එකයි සිස්ටම් එකේ ඕඩර් එකයි දෙකම වෙනවා. එතකොට ඒගොල්ලෝ කරන්නේ ලේබල් දෙකක් print කරගෙන අර දැන් patient details ඔක්කොම ලේබල් එකේ තියෙනවනේ ඒක අලවලා ඉතුරු ටික form එකේ අතින් ලියන ඒවා ටික ලියලා තමයි lab එකට එවන්නේ. එතකොට අනිත් ඒවා request forms නැහැ. ඒ සම්බන්ධයෙන් මොකක් හරි ගැටලුවක්ද වාට තිබුණේ? Oh, sir. Oh. I think English තියෙනවා sir. අනිසිට සමහරට ඊට වගේ අනිසිට තියෙනවනේ. මට පොඩ්ඩක් ඇහෙනවා මදිවා කියන එක. urgent investigations කරනකොට ඔව්. අපි accept කරන sample පිළිවෙලට ඒකෙදී එලාම් එකක් තියෙනවා සර් මේක හදිසි රික්වෙස්ට් එකක් කියලා අපේ එලාම් ඉන්ඩිකේටර් එකක් තියෙනවද අපි සාමාන්‍යයෙන් මේ ජුනියර් ස්ටාෆ් එකක් ගණන් කියනවා හදිසි රික්වෙස්ට් එකක් කියලා කියවනේ කියන්නේ urgent ඒවද? ඔව් urgent ඒවට දෙකක් තියෙනවා. එකක් තමයි ලේබල් එකේම print වෙලා එනවා මේක urgent කියලා. ඒතර අපේ අය කරන්නේ ඒවා ඉස්සෙල්ලා වෙන් කරගෙන ඉස්සෙල්ලා run කරන එක තමයි කරන්නේ. ඒ කියන්නේ sample එකේ ලේබල් එකේම තියෙනවා urgent කියලා. ඒ වගේම සිස්ටම් එකේ බලනකොටත් ඒ urgent ඒවා list highlight වෙලා රතු පාටින් highlight වෙලා තියෙනවා. ඒතකොට ඒවා ඉක්මනට identify කරගන්න පුළුවන්, ඉක්මනට කරන්න පුළුවන්. සර් දැන් අනිත් sample accept කරාට පස්සේ දැන් process කරනකොට සහ අපි LFT එකක් විදිහට ටෙස්ට් ගොඩක් විතර කරනවා. ඔය අතරතුර sample එක option වුණොත් එහෙම දැන් අපි accept කරලා barcode print කරලානේ අපි අර කරන්නේ කියන්නේ receive කරන්නේ සර්. අපිට further testing process කරගන්න sample මදි නම් අපි කොහොමද request කරන්නේ ප්‍රති sample එකක් ඕනේ කියලා සර්. එයාගේ repeat sample එකක්. හරි මට ඒක චුට්ටක් පැහැදිලි වුණේ නැහැ. දැන් අපි sample එක run කර යනකොට මොකක් වුණොත්ද? ඩිම්ලයිසිස් නැහැ sample ප්‍රමාණ තියෙනවා. මට අර centrifugation එකේදී වගේ sample සමහර plot වෙලා මදි වෙන්න පුළුවන්. නැත්නම් test කරන යනකොට test වලදී sample මදි වෙන්න පුළුවන් සර්. ඒකෝට ඉතුරු ටෙස්ට් 8ක් ගත්තා 8න් 5ක් කරලා නම් ඉතුරු ටෙස්ට් තුන කරගන්න තව සාම්පලයක් යයි ගෙන්න ගන්න පුළුවන්.
අර සාම්පල් රිජෙක්ට් ස්ක්‍රීන් එක සාම්පල් රිජෙක්ට් කරන්න පුළුවන් ඔයාට මේ ප්‍රොසෙස් කරන අවස්ථාවේ වුණා රිජෙක්ට් කරන්න පුළුවන්. එතකොට ඕගලන්ට කියන්න ඒ වගේ අවස්ථාවක් ආවහම එතනින් රිජෙක්ට් කරලා ඒගොල්ලන්ට කියන්න පුළුවනි ආයි රීසෙන්ඩ් කරන්න කියලා ඒ ලේබල් එකටම. එතකොට ඒ ලේබල් එකටම එව්වහම අපිට ඒක ආයෙ රීරන් කරාම ඉතුරු රිසල්ට් ටික ඒකට එනවා. ඊට ඒකත් දැන් අර ටෙස්ට් කලින් අප සාම්පල් එකක් නිසා ඒ රීසින් කරපු සාම්පල් එක අර විදිහට මේ හදිසි සාම්පල් එකක් විතර අපිට ඒවයි කියලා බලාපොරොත්තු වෙනවා. මොකද මේ කලින් මේ සාම්පල් එක ඊළඟ කොටස ගන්න නිසා අනිත් කාරණේ ඉතින්ක දැන් රික්වෙස්ට් රිජෙක්ට් කරපු සාම්පල් එක මම දැක්ක සිස්ටම් එකේ ડોක්ටර්ට ඉන්ෆෝම් කරනවා කියලා තිබ්බා ඉන්ඩිකේට් කරනවා කියලා තිබ්බ සිස්ටම් එක තුල අපිට ගොඩක් කන්වීනියන්ස් අපි නර්සිං ඔෆිසර් මේක වෙන්න ගන්න පුළුවන් නා. නර්සිං ඔෆිසර්ටත් පේනවා. ඒක මෙහෙමයි. ડોක්ටර්ට විතරක් නෙවෙයි ඉන්ෆෝම් ડોක්ටර් කියන එකේ බුවාම ඇත්තටම නර්සිං ඔෆිසර්ගේ ස්ක්‍රීන් එකෙත් වැටෙනවා ඔක්කොම මේ ඒ ඉම්පෝර්ටන්ට් ඒවා. ඒතකොට එයාට ගිහිල්ලා කියන්න පුළුවන් ડોක්ටර්ට. ඒ බෝඩ් එකේ ඕනම කෙනෙකුට ඒක පේනවා. මේකදී මේ සිස්ටම් එක තුළ lab ID number unique number එකක් නේ. ඒතර lab sample ID number unique number එකක් නේ. ඒ lab number සිස්ටම් එකේ ඩොට් number අපේ unit number යන්නේ 1 2 3 4 1 2 3 එතකොට මට ඒ සිස්ටම් එකකින් එන ඒ number එක සහ අපි මැෂින් එකේ දුවන number එක same ද කියන එක. මැෂින් එකේ දුවන නම්බර් එක සාම්පල් ID එක. ඒ කියන්නේ දිග නම්බරේ තමයි මැෂින් එක. මොකද මැෂින් එකට යුනික්ම ID එකක් ඕනේ. දැන් 1 2 3 4 කියලා ආවොත් හැමදාම 1 2 3 4 එනවනේ. ඒතකොට ඒකට යාට data transfer කරන්න බෑ. මැෂින් එකට යන්නේ සාම්පල් ID එකෙන්. ඕගොල්ලන්ට මේ සාම්පල් එක රිෆර් කරගන්න ඕන වුණාම lab ID එක පාවිච්චි කරන්න. ඒතකොට මේ සාම්පල් එනකොට ඒතර ඒ lab numbers වල machine specific කියලා දෙන්නේ අපි department to department wise අපි testing යන්නේ. ඒ නිසා machine specifically the numbers simultaneously මෙහෙමයි මැෂින් ස්පෙસિෆික් විදිහට නෙවෙයි එන්නේ. දැන් අපේ මෙහෙම එකක් තියෙනවා. අපේ හිමටොලොජි වල ඒගොල්ලෝ EXR වලට වෙනම නම්බර් සීරීස් එකක් යනවා. ෆුල් බ්ලඩ් කවුන්ට් එකට වෙනම සීරීස් එකක් යනවා. එතකොට අපේ සිස්ටම් එකෙන් හැමතිස්සෙම සජෙෂන් එකක් විතරයි දෙන්නේ. ඒ කියන්නේ අරගොල්ලන්ට පුළුවන් අපි හිතමු ඊළඟ එන නම්බරේ 3 නම් ඒක අපි හිතමු ඊළඟට තියෙන ESR එකක් කියලා. එතකොට ඒගොල්ලෝ ඒක පටන් ගන්න එක නම් අර 3 මකලා එක කියලා දාලා ඒගොල්ලන්ට ඒක කන්ටිනියු කරගන්න පුළුවන්. ඒ කියන්නේ අර නම්බර එක මේ ඕගොල්ලන්ට වෙනස් කරගන්න පුළුවන්. ඒ ලැබ් නම්බර එක වෙනස් කරගන්න පුළුවන්. සායි උදාහරණ OGT වගේ ටෙස්ට් එකකදී සාම්පල් 3ක් තියෙනවා නේද? ඒතර මේ බාර්කෝඩ්ස් 3ක් විදිහට මම හිතන්නේ දෙන්නෙත් සාම්පල් 3ක් නිසා ඒක රිපෝට් එකත් රිපෝට්ස් 3ක් විදිහට වගේ තමයි දෙන්නේ. මොකද්ද ටෙස්ට් එක? OGTT නේද? ඔව් OGTT එක අපි හදලා තියෙන්නේ OGTT 0 hour, OGTT 1 hour, OGTT 2 hour කියලා ඒ තුනම ડોක්ටර් ඕඩර් කරන්න ඕනේ. එතකොට සාම්පල් 3ක් විදිහට print වෙනවා. මේ සාම්පල් බාර්කෝඩ් 3ක් විදිහට print කරන්න ඕනේ. ඒ තුන වෙන වෙනම එවන්න ඕනේ. අනිත් කාර්යස් අපි දැන් ටෙස්ට් කරන ඩිපාර්ට්මන්ට් ලැබ් එකේ layout එක තියෙනවානේ. උදාහරණ DLRH එකේ දැන් ඉම්ප්ලිමන්ට් කරලා තියෙන නිසා එතන board setup එක තුල ලැබ් එක ගැන අයිඩියා එකක් තියෙනවා ඇති නිසා මොකද මේ ලැබ් එකේ මේ ටෙස්ට් එක කරන්න මේ ලැබ් මේ ටෙස්ට් එක කරන්න කියන එක මේ සාම්පල් ඒ අනුවනේ අපිට බාර්කෝඩ් print කරන්නේ board එකේ බාර්කෝඩ් print කරලා පස්සේ අපි වෙනස් කරන්න බැරි නිසා ඒකට ඒ layout එක පැහැදිලි awareness එකක් එක්ක තමයි මේ සිස්ටම් එක ඉම්ප්ලිමන්ට් වෙන්නේ. ඔව් ඉතින් දැන් දැනට උනත් බෝඩ් එක දන්නවනේ මේ ටෙස්ට් එක කරන්නේ කොයි ලැබ් එකේද කියලා නේද? එතකොට ඒකේ මොනවත් වෙනසක් වෙන්නේ නැහැ. අපි දැන් අපි සාම්පල් කන්ෆිගර් කරනකොට මේ ටෙස්ට් එක කරන්නේ මේ ලැබ් එකේ කියලා ඒ කන්ෆිගරේෂන් එකේම දානවා. ඒ කියන්නේ බයෝකෙමිස්ට්‍රි එකේ තමයි මේ ටෙස්ට් එක කරන්නේ. එහෙම කියලා දානවා. එතකොට ඒක වෙනවා. එතකොට අනිත් එක බාරගන්නේ දැන් බෝඩ් එකෙන් ඉතින් හරි ලැබ් එකට එවන්න ඕනේ. හරි ලැබ් එකට ආපුවම ඒගොල්ලෝ හරි විදියට ඒක බාර ගන්න ඕනේ. වැරදි ලැබ් එකකට එවපු එකක් ඕගොල්ලෝ බාරගෙන හරියන්නේ නැහැ. එතකොට ඒක ඉතින් ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන්. ඒතර එහෙම වුණාම ගැටලුවක් නම් වෙන්නේ නැහැ අපිට. මං හිතන්නේ ඒක ගැටලුවක් වෙයි කියලා. Okay. Excuse me, at LRH, do you all maintain BHGs now? Paper-based BHG? We do. BHG is a legal document, so we have no plans to. So you are not printing the reports, no?
No, we are not printing the reports. The board doctors can actually print a investigation summary sheet, which contains Right, all the right. Okay. investigations that they require, and Right. attached to the BHT if they want. BHT. But routinely they don't do it also. What happens if Right. there is a medical legal request? What we do is at that point we give a At printout that point you and then print. attach it and yes, send. Yes. Okay. Okay. Excuse me. Sure. Yes. Are we going to discuss about reception list today? Which Reception list? desk? Reception desk. Yes. The sample reception desk. Is it the thing that I have referred in that agenda? We thought it is about patient information reception desk. Is it about the lab reception desk? Let me just check the. Yeah, that's the lab reception desk. Sorry, I Okay. think the correct name should have been sample specimen count or something, right? So any question I can answer if you have a specific question about the registration desk. No, doctor, I have one question on OPD reports. What Right. and how to generate OPD reports? OPD reports in the sense Statistics reports. statistical Statistics. reports. Yes. Right. Okay. Let me just check. Right. So now there is a option for administrators. This could be the MOIC, OPD, or the MS in the hospital. There's an option called reports. Right. In this reports section, there are a lot of reports that you can generate. For example, encounter statistics means, let's say for today. So this shows how many OPD visits, how many admissions, how many clinic visits, how many discharges. You can generate this report. Okay. So there are a lot of reports like that in the system. Let me see OPD statistics. Let's see. Yeah. So this is monthly statistics. Right. So you can get monthly how many visits were there for OPD, how many admissions, how many clinic referrals. So there are a lot of reports here, and also daily reports you can generate. I think some of these will be discussed in our next session, where we discuss about the midnight reports and things like that. So there is the facility to generate these kind of reports. Is there anything specific that you wanted to know? Can we check patient waiting time here? Right, patient waiting time. I think there was a OPD dashboard, I think. Right. So in this dashboard,
you can see here what is the average waiting time of this patient. So we have a dashboard like this. It can show you how the visits were, how the visits were distributed according to time. What were the main complaints of the patients who came to the OPD? And this is number of patients served during the last 7 days. This is the dispensary queue over the last 7 days according to time, right? And this is the waiting time here, number of OPD doctors working, and that kind of statistics are there in this dashboard. How to generate average waiting time for a month? I mean, for a quarter or like that. This is for daily. This is a Yeah, daily. this is the waiting daily time. one, but Yes. the thing is this since the data is already there in the system, we can run a query and get the details you want according to whatever the time span and everything like that. Okay, thank you. Okay. Yes. Oh. දැන් තමයි ඇවිල්ලා ඉන්නේ. මට අර වොට්ස් එකක් විනාඩි 5ක් දාලා ඒක පොතක් සම්බන්ධයක් කියන්න පුළුවන්ද? මට ඇහුන්නේ මොකද්ද? ඒ වොට්ස් වල සිස්ටර්ස්ලා දැන් තමයි ඇවිල්ලා ඉන්නේ. හරි. විනාඩි 5ක් විතර ටක් ගාලා පොතක් වෝඩ් එකේ හරි ඩොක්ටර් නිලානි පුළුවන් ද පොඩි සමරි එකක් දෙන්න. බෝඩ් එකේ සිස්ටර්ස්ලා ඇවිල්ලා ඉන්නේ දැන්.